සාමාන්‍ය පුතේ ප්‍රශ්න හදද්දී අපි දන්නවා ප්‍රශ්න ආකාර දෙකක් යටතේ සැකසෙනවා. ප්‍රශ්න ආකාර දෙකක් යටතේ සැකසෙනවා. පළවෙනි ප්‍රශ්න වර්ගය අපි කියනවා yes no question කියලා. අනිත් ප්‍රශ්න වර්ගයට අපි කියනවා පුතේ WH questions. හරි. සාමාන්‍යයෙන් කොහොමද මේ yes no question WH question හැදෙන්නේ කොහොමද? ඔව්. yes no question හැදෙන්නේ කොහොමද? WH question හැදෙන්නේ කොහොමද? හරි. ඒක මෙහෙමයි වෙන්නේ. ඔයා දන්නවා පුතේ අපි verb වර්ග විදිහට පාවිච්චි කරනවා be verb ඊළඟට possession verb action verb ඊළඟට modal verb. මේ ප්‍රධාන ක්‍රියාපද වර්ග තුනක් නේ හතරක් නේ උතන තියෙන්නේ. be possession action modal. හරි. ඉතින් වාක්‍ය රටා හැදෙන්නේ මේ ක්‍රියාපද පාවිච්චි කරගෙන නේ. නැත්නම් ක්‍රියාපද බේස් වෙලා තමයි වාක්‍ය රටා හැදෙන්නේ. හරි. be verb වල අවස්ථා තුනක් ගැන අපි කතා කරනවා පුතේ. present be verb, past be verb and future be verb. ඒකට එතන අයි කියනවා am, is, are, I, was, were, will ගමුකෝ අපි will be කියන කෙනා නේ. හරි will be. හරි. ඔන්න ඔය කාලයන් තුනට අදාළව ක්‍රියාපද ඔතන තියෙනවා කීයක්ද? 1 2 3 4 5 6 මේ shall be ඉන්නවා පුතේ. ආ ඉතින් අත්‍යවශ්‍ය නැහැ. will be එකෙන් ඒ වැඩේ කරගන්න පුළුවන් නේ. ඒ නිසා මම යාව දැම්මේ නැහැ මෙතන. හරි. එහෙනම් am, is, are, was, were, will be. හරි. possession verb යටතේ කවුද ඉන්නේ පුතේ? has, have, had, will have. නේ. action verb වල නම් පුතේ මෙච්චරයි කියලා කියන්න බෑ. සෑහෙන action verb ප්‍රමාණයක් තියෙනවා නේ. මම නිකන් මෙතන ලියන්නම් එකක් දෙකක් උදාහරණ විදිහට go, play, read වගේ ඒවා නේ. හරි. modal verb එහෙමයි පුතේ. එයාගෙත් ගොඩක් ඒවා තියෙනවා. අපි සාමාන්‍යයෙන් පොදුවේ භාවිතා කරන can, shall, should ගමු. should මේ වගේ ටිකක් මම ඔන්න දැම්මා. හරිද? ඔන්න පුතේ verb ටික මම පොඩ්ඩක් ඔයාලට ගත්තා මෙතෙන්ද. මට ඕනේ මේ verb ගැන උගන්වන්න නෙවෙයි ප්‍රශ්න හැදෙන විදිහ ගැන කතා කරන්න. හරිද? එතකොට මේ ප්‍රශ්න හැදෙන විදිහ කතා කරද්දී පුතේ මේ action verb එක ඇරෙන්න. action verb එක ඇරෙන්න අනිත් තුන් දෙනාම ඒ කියන්නේ be verb කියන කෙනයි possession verb කියන කෙනයි modal verb කියන තුන් දෙනාම පුතේ yes no question හදනවා එකම විදිහකට.